මේ වීඩියෝ එක මට ගේන්න හිතුනේ මම අද වැඩට ගිහිල්ලා එන ගමන් වටපිටාව ගැන පොඩ්ඩක් බලලා වීඩියෝ එකක් මේ ගේම් කියලා හිතුණා. ඉතින් මේ වටේම තියෙන්නේ ඔය අපේ මේ වැඩ කරන පැත්තේ ඉඳලා එද්දි කිලෝමීටර 108ක වගේ දුරක් තිබ්බේ. එතකොට මේ එද්දි ඇවිල්ලා වටපිටාව පොඩ්ඩක් බලුවා තනිකර ගොවිතැන් විතරයි තියෙන්නේ මේ. ඒ කියන්නේ සාමාන්‍ය මේක පොඩ්ඩක් දුර පැත්තක්. ඉතින් සම්පූර්ණම ගොවිතැන් කරන මේ පැති තමා තියෙන්නේ. වටපිටාව ලස්සන සූර්යකාන්ත මල්, එතකොට කොමඩු ඔය වගේ සෑහෙන දේවල් දැක්කා. ඉතින් ගොවිතැන් කියන්නේ සාමාන්‍ය සේපසු ගොවිතැන් නෙමෙයි අක්කර ගාන ගොවිතැන් ඔය පේන්නේ හිටවලට තනිකර ඔය තියෙන්නේ සන්ෆ්ලවර් මල් එක. ඉතින් මේ ඔය වගේ තැනින් තැන මම දැක්කා. සෑහෙන ගොවිතැන් කරලා තියෙනවා ඉරුඟු. ඒ කියන්නේ පොඩියට වගේ කරලා නේ සෑහෙන අක්කර ගානක මේ ප්‍රදේශයක් කරලා තියෙනවා, හාලා දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් මුල් තැන දීලා තියෙන මේ රටවල් වල ඉතින් ගොවිතැන් කරනවා. ඉතින් මට ඒ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා හිතුණා. ඉතින් ඔය පේන්නෙත් ඇවිල්ලා සූර්යකාන්තම මේ ගොවිතැන කරලා තියෙනවා මේ. ඉතින් ඔහොම ඉදි වටපිටාව මට වීඩියෝ එකක් අරන් පෙන්නන්න හිතුණා. අපේ වැඩ කරලා එන ගමන් ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔය පේන්නෙත් ඔය සූර්යකාන්ත වගාවක් කරලා තියෙනවා. ඉතින් වටපිටාවේ තියෙන ගොඩක් දුරට ඔය කම්පැනිස් තියෙනවා. ඒවත් ඉතින් මම ওই වීඩියෝ එකම අරන් වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ මේ වතුරෙන් එහා පැත්තේ තියෙන පොඩි විලේජ් ඒරියා එක. ඉතින් ඔය වගේ ලස්සන සුන්දර තැන් තියෙනවා. ඉතින් මේ හැන්දලා ඉන්න වීඩියෝ එක තව දේවල් මම ගේන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට. එහෙනම් කියලා එන්න බයි.